පිටරට විස්තර අපේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. විදේශ රැකියා, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර වැනි ගොඩක් තොරතුරු දැනගන්න අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයා ලෝන් එකක් දාලා රුමේනියාවට යන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා ලෝන් එකක් දාලා ළඟදී රුමේනියාවට ආපු කෙනෙක්ද? එහෙනම් අද මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්. මේ දවස්වල රුමේනියාවට යන්න ඒජන්සි වලින් ලක්ෂ 15ත් 17ත් අතර මුදලක් අය කරනවා. සමහර ඒජන්සි ඊටත් වඩා ගන්නවා. ඉතින් අපේ අය ගොඩක් වෙලාවට මේ මුදල හොයාගන්නේ ණයක් වෙලා. සමහර වෙලාවට එච්චර මුදලක් අතේ ඉතුරු වෙලා තියෙනවා නම් ගොඩක් අය රුමේනියාවට එන එකකුත් නැහැ. ගොඩක් වෙලාවට මුළු මුදලම හරි ඉන් කොටසක් හරි අනිවාර්යයෙන්ම ණයට ගන්නවා. තමන්ගේ තියෙන ඉඩමක් උගස් කරලා, එහෙමත් නැත්නම් තමන්ගේ තියෙන වාහනයක් උගස් කරලා, රත්තරන් බඩු උගස් කරලා, එහෙමත් නැත්නම් ඉතුරු කරපු යම් මුදලක් පාවිච්චි කරලා යන්න අවශ්‍ය කරන මුදල හොයාගන්න උත්සාහ කරනවා. නමුත් එහෙමත් කරලා මුදල සම්පූර්ණ කරගන්න බැරි වුණාම ලෝන් එකකට යන්නම වෙනවා. ගොඩක් වෙලාවට රුමේනියාවට යන්න දැන් බැංකු වලින් ණය දෙන්නේ නැහැ. ඉස්සර ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන්, NSB එකෙන් වගේ ගොඩක් වෙලාවට රුමේනියා යන්න ණය මුදලක් දුන්නා. නමුත් විවිධ හේතුන් මත පස්සේ රුමේනියා යන්න ණය දෙන එක නැවැත්තුවා. මම පුද්ගලිකවම ඒ පිළිබඳව ටිකක් හොයලා බැලුවා. ලංකාවේ යම් බැංකුවක කළමනාකාරවරයෙක් විදියට වැඩ කරන මගේ යාළුවෙක්ගෙන් මම මේ පිළිබඳව විමසලා බැලුවා. එයා කෙලින්ම කිව්වේ රුමේනියා ගියාට පස්සේ එක එක රටවලට පනිනවා, අන්තිමට සල්ලි එවා ගන්න විදිහක් නැතුව හිර වෙනවා, ඊට පස්සේ ලෝන් එක ගෙවන එක නවත්තනවා කියලා. ණයට දෙන මුදල ආපහු ගන්න ක්‍රමයක් එයාලට නැති වෙනවා කියලා. ඒ හේතුව නිසා බැංකු ගොඩක් අපහසුතාවයට පත් වෙන නිසා රුමේනියාවේ යන්න ණය දෙන එක බැංකු වලින් නවත්තලා තියෙන්නේ. නමුත් මේ හේතුව බැංකු වලින් නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. එයාලා වෙනත් එක හේතු කියනවා. නමුත් ඇත්තම හේතුව මගේ යාළුවා කියපු කතාව වෙන්න පුළුවන්. කොහොම හරි ගොඩක් බැංකු වලින් රුමේනියාවට යන්න දැන් ණය දෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ගොඩක් වෙලාවට අපේ අයට ණයට ගන්න වෙන්නේ පොලියට. සමහර වෙලාවට ගිනි පොලියට. එහෙම වෙලා රුමේනියාවට ආවට පස්සේ රුමේනියාවේ පඩියෙන් ඒ මුදල සහ පොලිය ගෙවන්නේ කොහොමද, ඒක ප්ලෑන් කරගන්නේ කොහොමද කියන එක ගැන අපි ටිකක් කතා කරමු. මේ తত্ত্বය බලපාන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඔයා කොච්චර මුදලක් ණය වෙනවද? ඔයාගේ පවුලේ පසුබිම කොහොමද? සාමාන්‍යයෙන් ඔයාගේ වියදම් රටාව කොහොමද? ඔයාගේ රුමේනියාවේ පඩිය කීයද? සහ රුමේනියාවේ ඔයාගේ ආයතනය විසින් ඔයාට සපයන පහසුකම් මොනවාද කියන හේතුන් මත මේ తত্ত্বයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පොඩි තත්ත්වයක් පිළිබඳව කතා කරමු. ගොඩක් වෙලාවට රුමේනියාවේ වැටුප ඩොලර් 500ත් 600ත් අතර වගේ තමයි වෙන්නේ. ඔයා ලංකාවෙන් ගොඩක් වෙලාවට ඇග්‍රීමන්ට් සයින් කරන්නේ මේ මුදලට. ඇත්තටම කියන්න කනගාටුදායක තත්ත්වය තමයි අවුරුදු 3-4කට කලින් පවා රුමේනියාවේ වැටුප ඩොලර් 500ක් 600ත් අතරම තමයි තිබුණේ. ලොකු වෙනසක් උනේ නැහැ. නමුත් ඒ කාලය තුල රුමේනියාවට යන්න ඒජන්සි වලින් අය කරන මුදල ආසන්න වශයෙන් ලක්ෂ 2ක 3ක සීමාවේ ඉඳලා ලක්ෂ 17 18 යන සීමාව දක්වා ලක්ෂ 14කින් 15කින් පමණ වැඩි වුණා. ආසන්න වශයෙන් රුමේනියා යන්න අය කරන මුදල මේට අවුරුදු 3කට තිබුණ මුදල මෙන් 5 ගුණයක් පමණ වැඩි වුණා. නමුත් රුමේනියාවේ වැටුප කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. රුමේනියාව ෂෙන්ගන් කන්ට්‍රි එකක් වීම නිසාම තමයි ඒජන්සි වලට මේ වාසිය ලැබුණේ. රුමේනියාව ෂෙන්ගන් වීමෙන් රුමේනියාවට වැඩ කරන්න යන අයට වාසියක් නොලැබුණාමත් නෙවෙයි. අපි ඒ ගැන වැඩි විස්තර පස්සේ වීඩියෝ එකකින් කතා කරමු. අපි රුමේනියාවේ වැටුප ඩොලර් 500යි කියන එක මත පදනම් වෙලා කතා කරමු. වර්තමානයේ පවතින රේට් එක අනුව ඩොලර් 500ක් කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් 1,52,000ක් පමණ වෙනවා. අගේ දිනපතා යම් ප්‍රමාණයකින් ඉහළ පහළ යන්න පුළුවන්. අපි ඒක නිසා ආසන්න වශයෙන් වැටුප ශ්‍රී ලංකන් රුපියල් 1,50,000ක් විදිහට සලකමු. ගොඩක් වෙලාවට රුමේනියාවේ සේවා යෝජකයන් 100% වගේ විදේශ රටවලින් ගෙන්වා ගන්නා ශ්‍රමිකයන්ට නවාතැන් පහසුකම් සහ කෑම බීම ඔවුන් විසින් සපයනවා.
ඒක ඔයාලා අත්සන් කරන ඇග්‍රීමන්ට් එකේම කොටසක්. ඔවුන් සපයන නවාතැන් පහසුකම් එහෙමත් නැත්නම් එකමඩේෂන් ආයතනයෙන් ආයතනයට ගොඩක් වෙනස් වෙනවා. ගොඩක්ම වෙලාවට හම්බ වෙන්න ෂෙයාරින් රූම්. උයා පිහා ගන්න පොදුවේ කුස්සියක් සහ බාත්රූම් ටොයිලට් පොදුවේ භාවිතා කරන්න වෙනවා. සමහර වෙලාවට මේක ගෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හොටෙල් රූම් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ලොකු හොඳ කම්පැනි වලින් හොටෙල් රූම්ස් දෙනවා. ගාමන්ට්, සාමාන්‍ය බේකරි, සාමාන්‍ය වෙළඳසල් වගේ පොඩි ආයතන වලින් ගොඩක් වෙලාවට සේවකයන් සඳහා ගෙවල් කුලියට ගන්නවා. ඇත්තටම ඒවායේ පහසුකම් නම් ගොඩක් අඩුයි. නවාතැන් පහසුකම් ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න වෙනවා. ඒක එච්චරටම ලොකු මාතෘකාවක්. නොමිලේ නවාතැන් පහසුකම් දුන්නත් සමහර අයට ඉන්නම බැරි වෙන අවස්ථාවලදී අතින් සල්ලි ගෙවලා වෙනම කාමර කුලියට ගන්න වෙන අවස්ථා පවා මම දැකලා තියෙනවා. එහෙම වුණොත් ඔයාට වෙනම අමතර වියදමක් ඔයාගේ වියදමට එකතු වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔයා ණයක් වෙලා එනවා නම් මොන කට්ටක් කාලා හරි ණය මුදල ගෙවා ගන්නකම් එම නොමිලේ දෙන නවාතැනේම කොහොම හරි ඉවසගෙන ඉන්න එක. සමහර නවාතැන් වල නම් ඉන්න බැරි වෙන්නම අපේ අයගෙම තියෙන වැරදි නිසා. සමහර අපේ මිනිස්සුත් එක්ක ඉහ ගහලා ඉන්නම බැරි වෙන අවස්ථා පවා මම රුමේනියාවේදී දැකලා තියෙනවා. සෑම ආයතනයක්ම තමන්ගේ විදේශ ශ්‍රමිකයන්ට නොමිලේ ආහාර සපයන්න ඇග්‍රීමන්ට් එකෙන්ම බැඳලා ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලා කෑම ගන්න කාඩ් පතක් තමයි නිකුත් කරන්නේ. හරියට ATM කාඩ් එකක් වගේ. ඒකෙන් බඩු මිලදී ගන්න විතරයි පුළුවන්. සල්ලි ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔයාට කෑම සඳහා දෙන මුදල කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ලෙව් එහෙමත් නැත්නම් රොන් 100ක් වගේ තමයි ලැබෙන්නේ. සමහර අවස්ථාවලදී ඔයාට ඒ මුදල මදි වුණොත් අතින් වියදම් කරගන්නත් වෙනවා. ඉතින් ඔයා කන බොන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ලංකාවේදී මොන විදියට කන්න බොන වියදම් කළත් ඔයා රුමේනියාවට ගියාට පස්සේ කෑම බීම වෙනුවෙන් කරන මුදල පාලනය කරගන්න ඔයාට හැකියාවක් තියෙන්න ඕන. කෑම කෙසේ වුණත් ඔයා බීමට පුරුදු වුණ කෙනෙක් නම් ඒක ටික අඩු කරගන්නම වෙනවා. මොකද ලංකාවේ මිලට වඩා අඩු මුදලට හොඳ බ්‍රෑන්ඩ් බොන්න තියෙන හන්දා ඔයාගේ වියදම ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ණය ටික ගෙවා ගන්නකම් හරි ඒක ඔයාට පාලනය කරගන්නම වේවි. හරි. කම්පැනියෙන් දෙන නවාතැනේ ඉඳලා කම්පැනියෙන් දෙන කාඩ් එකෙන් කාලා ඒ වියදම් දෙකම ඒකෙන් පිරිමහ ගන්නවා කියලා අපි අනුමාන කරමු. ඒ වගේම ගොඩක් වෙලාවට කම්පැනි වලින් මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ඔයාට නොමිලේම ලැබෙනවා. ඒ නිසා අපි හිතමු ඔයාට බෙහෙත් වලට වියදම් වෙන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවට කම්පැනි වලින් එකමඩේෂන් දෙන්නේ කම්පැනියට ගොඩක්ම ආසන්න තැනකින්. ඒ කියන්නේ පයින් යන දුරකින්. නමුත් සමහර අවස්ථාවල කම්පැනියට ටිකක් දුරින් ඔයාට එකමඩේෂන් දෙන්න පුළුවන්. එහෙම වුණොත් කම්පැනි එකෙන් ඔයාට නොමිලේ ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඒ නිසා ඔයාට වැඩට යන්න එන්න මුදලක් වැය වෙන්නේ නැහැ. සතියන්තයට නිවාඩු දවසට ඔයාට එළියට යන්න එන්න විතරයි සල්ලි වියදම් වෙන්නේ. එහෙම අනුමාන කරලා අපි වීඩියෝ එක ඉදිරියට කරගෙන යමු. වෙනස් තත්ත්වයන් ගැන අපි පස්සේ කතා කරමු. හරි. අපි දැන් හිතමු ඔයාට කන්න බොන්න නවාතැන් පහසුකම් බෙහෙත් වලට ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් වලට කීයක්වත් ඔයාගේ පඩියෙන් වියදම් වෙන්නේ නැහැ කියලා. අපි හිතමු ඔයා ලක්ෂ 15ක් ණය වෙලා රුමේනියාවට යනවා කියලා. ඔයාට මාසෙට ලක්ෂ 1.5ක පඩියක් ලැබෙනවා. ඔයාට අතිරේකව කිසිම මුදලක් රුමේනියාවේදී වියදම් වෙන්නේ නැහැ. ඔයා සම්පූර්ණ මුදලම ලංකාවට එවනවා. ඒ සම්පූර්ණ මුදලම ඔයා ණය පියවන්න යොදවනවා. එහෙම ඊටාම සරලව බැලුවොත් ඔයාට මාස 10කින් ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. නමුත් ඒ ලක්ෂ 15 ඔයාට පොලියක් නැතුව ණයට ලැබෙන්නේ නැහනේ. අපි හිතමු ඔයා 105 පොලියට ණයට අරන් ගියා කියලා. එහෙම වුණොත් මාසෙට පොලිය 75000ක් ගෙවන්න වෙනවා. එහෙම වුණොත් ඔයාට මාස 15ත් 20ත් අතර කාලයක් යනවා ණය මුදල සහ ඒකේ පොලිය ගෙවලා ඉවර කරන්න. ඔයා අරගෙන තියෙන්නේ ඊට වඩා අඩු පොලියකට නම් ඊට වඩා අඩු කාලයකින් ඔයාට ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. ඔයාගේ පඩියෙන් ණය මුදල විතරක් ගෙවන්න නම් ඔයාගේ පවුලේ අයට යැපෙන්න වෙනම ආදායමක් තියෙන්න ඕන. ඒත් ගොඩක් අයට එහෙම අවස්ථාවක් නැහැ. රට යන්නෙම ගෙදර අයට කන්න බොන්න අඳින්න පළදින්න වගේම අනෙකුත් වියදම් වලට සල්ලි හොයාගන්න. සමහර විට එහෙම යැපෙන්න පුළුවන් ආදායමක් තියෙනවා නම් ඔයා රට යන එකකුත් නැහැ. විශේෂයෙන්ම ඔයා කසාද බැඳු කෙනෙක් නම් ළමයින්ට බිරිඳට අම්මට තාත්තට හැම කෙනෙක්ටම බලන්න ඔයාට සිද්ධ වෙනවා. ලංකාවේ ඉන්න පවුලේ අයට වෙනත් ආදායම් මාර්ගයක් නැත්නම් ඔයාට ණය ගෙවනවට අමතරව පවුලේ බර අදින්නම වෙනවා. පවුලේ අයට පොඩි හරි ආදායමක් තියෙනවා නම් ඒක ඔයාට සාහනයක් වේවි.
එහෙම නැත්නම් ඔයාට පවුලේ සම්පූර්ණ බර කරට ගන්න වෙනවා. ඒ වගේම ඔයාට ණය මුදලත් ගෙවලා ඉවර කරන්න වෙනවා. ආසන්න වශයෙන් ලංකාවේ පවුලකට ජීවත් වෙන්න ළමයින්ට ඉස්කෝලේ යන්න අඩුම තරමේ රුපියල් 50000ක්වත් ඕන වෙනවා. එහෙම වුණොත් ඔයාට ණය සහ පොලිය ගෙවන්න ඉතුරු වෙන්නේ මාසෙට ලක්ෂයක් විතරයි. එහෙම වුණොත් ඔයාට අඩුම තරමේ අවුරුදු 3ක්වත් යනවා ණය මුදල සහ පොලිය ගෙවලා ඉවර කරන්න. නමුත් ඒ අතර ඔයාට අනිවාර්යයෙන්ම විශේෂ වියදම් දෙන්න පුළුවන්. දරුවන්ගේ බිරිඳගේ උපන්දින, පවුලයාගේ මගුල් ගෙවල්, මල ගෙවල්, හරි වෙනත් උත්සවයක් සඳහා හරි ඔයාට අනිවාර්යයෙන්ම මුදල් යොදවන්න වෙනවා. ඒ අතර ඔයා අඩුම තරමේ ලංකාවට එක වතාවක්වත් වැකේෂන් යන්නත් වෙයි. එක වැකේෂන් එකක් යනවා කියන්නේ මාස ගානක පඩියක් අනිවාර්යයෙන්ම ඒකට වියදම් කරන්න වෙනවා. මොකද හිස් අතින් ලංකාවට යන්න බැහැනේ. ඒ වගේම ටිකට් වලටත් ලොකු ගාණක් වියදම් වෙනවා. ඊළඟ කාරණය තමයි රුමේනියාවේ ඔයාගේ වියදමටත් අනිවාර්යයෙන්ම ඔයාට ගාණක් වියදම් වෙනවා. අවුරුදු ගාණක් කම්පැනි එකේ වියදම් වලින්ම ඔයාට යැපෙන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ නැහැ. අඩුම තරමේ ඇඳුමක්, පැළඳුමක්, සපත්තු දෙකක් ඔයාට මිලට ගන්න වෙනවා. සීතල කාලේ එනකොට ඒකට ගැලපෙන ඇඳුම්, ජැකට් මිලදී ගන්න වෙනවා. ඒවා ටිකක් මිලත් වැඩි. ඒ වගේම ඉඳලා හිටලා හරි එළියෙන් කන්න බොන්න ඔයාටත් ආසාවක් එනවනේ. ඒ නිසා අවුරුදු ගාණක් යනකම් සම්පූර්ණ කම්පැනියෙන්ම ඔයාට යැපෙන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉඳලා හිටලා හරි ඔයාට අතින් වේදම් කරන්න වෙනවා. ණය ගෙවන්න පරක්කු වෙනකොට ඔයා ණයගත්තු අයගෙන් අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉක්මනින්ම රටකට පැන ගන්න ඕන නිසා කොහොම හරි ක්‍රමයකට සල්ලි හොයාගෙන රටකට පැන ගන්න එක ගැන විතරක් හිතන්න එපා. රුමේනියාවට පැනගත්තාම ඔක්කොම හරි කියලා හිතන්නත් එපා. ඔයා නොහිතන ප්‍රශ්න වලට පවා රුමේනියාවේදී මුහුණ දෙන්න ඔයාට සිද්ධ වෙනවා. ඔයාට වගේම ඔයාගේ පවුලේ අයටත් ණය කරදරයෙන් බේරෙන්න ටිකක් අමාරු වෙයි. විශේෂයෙන්ම ඔයාගේ පවුලේ අයටත් ඔයාටත් ලොකු ස්ට්‍රෙස් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ලක්ෂ 15ක් වගේ මුදලක් ණය වෙලා එනවනම් ඒ ගැන හොඳින් හිතලා බලලා වැඩ කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට පටිතද කරගෙන අවුරුදු ගාණක් ජීවත් වෙන්න වෙනවා. ඔයාට වේදම් කරන්න වෙන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවලදී පමණයි. ඒ නිසා මගේ පුද්ගලික අදහස නම් ලක්ෂ 15ක් වගේ මුදලක් පොලියට ණය වෙන්න එපා. එහෙම ණය වෙනවා නම් හරියට ප්ලෑන් කරලා ගෙවන්න පුළුවන් විදිහ ගැන කල්පනා කරලා ගෙවන්න පුළුවන් විදිහට ණයක් ගන්න. විශේෂයෙන්ම කොහොම හරි බැංකුවකින් ණයක් ගන්න තියෙනවා නම් හොඳයි. හොඳම දේ නම් මුදලින් භාගයක්වත් ඔයාට ණයට ගන්නෙ නැතුව හොයාගෙන ඉතුරු ටික විතරක් ණය වෙන්න. ලක්ෂ 4ක 5ක වගේ ණය මුදලක් නම් ඔයාට ලේසියෙන්ම ගෙවලා ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. ලොකු ස්ට්‍රෙස් එකක් ඇති වෙන්නේ නැහැ. ඔයා ණයට ගන්නවා නම් ණය හිමියාට ගෙවන්න පුළුවන් කාලය ගැන ඇත්තම කියලා ණය මුදල ඉල්ල ගන්න. ඒ වගේම විශේෂම දේ තමයි අවුරුද්දෙන් දෙකෙන් සල්ලි ගොඩක් හම්බ කරගෙන ආපහු ලංකාවට යන්න හිතාගෙන ඔයා රුමේනියාවට එනවනම් මේක බොරු වැඩක්. ඔයාට ඉක්මනින් සල්ලි හම්බ කරන්න ඕන නම් ඔයා යන්න ඕන කොරියාව වගේ රටකට. රුමේනියාවට එනවනම් දීර්ඝකාලීන ප්ලෑන් එකක් සහිතව එන්න ඕන. අවුරුදු 5ක් ඉඳලා PR එක අරගෙන යුරෝපේ සෙටල් වෙන්න බලාගෙන එන කෙනෙක්ට රුමේනියාව හොඳයි. ඒ වගේම දීර්ඝකාලීනව ඉඳලා සල්ලි කීයක් හරි හොයාගන්න බලාගෙන එන කෙනෙක්ට රුමේනියාව හොඳයි. විශේෂයෙන්ම අවුරුදු 40 45 පැනලා සල්ලි ටිකක් හම්බ කරගෙන ආපහු ලංකාවට යන්න හිතාගෙන ඉන්නවනම් ඒක ගැන තව ටිකක් හිතන්න ඕන. ඒත් රුමේනියාව දිගටම ඉඳලා PR එකක් ගන්න හරි එතන වෙන රටකට යන්න හරි ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම අවුරුදු 20 25 වගේ කෙනෙක්ට රුමේනියාවේ ඇවිත් දීර්ඝකාලීනව ජීවත් වෙන්න හොඳයි. රැල්ලට රුමේනියාවට ආවොත් වෙන්නේ ටික දවසක් ඉඳලා වෙනත් රටකට පනින්න හිතෙන එක. විශේෂයෙන්ම පහසුවෙන්ම පෝලන්ත රැකියා මාපියාවට අහු වෙනවා. රුමේනියාවේ අසරණ වෙලා ඉන්න අයගෙන් සල්ලි ගසා ගන්න සෙට් එකක් සැදී පැහැදී ඉන්නවා. විශේෂයෙන්ම පෝලන්තයට නීත්‍යානුකූල රැකියාව දෙනවා කියලා ගොඩක් අයව අන්දවනවා. කොහොම හරි ගොඩ යන්න හිතාගෙන කාට හරි සල්ලි දීලා අමාරු වැටි චෝන තරම් අය මම දැකලා තියෙනවා. අන්තිමට රුමේනියාවේ ජොබ් එකක් නැතුව පෝලන්තේ ජොබ් එකක් නැතුව අසරණ වෙනවා. තවත් අය සල්ලි වැඩිපුර හම්බ කරන්න හිතාගෙන ඉතාලියට, ජර්මනියට සහ ප්‍රංශයට නීති විරෝධී විදියට පැනලා යනවා. එහෙම ඇවිත් අමාරු වැටිච්ච ගොඩක් අය මම පුද්ගලිකව දන්නවා. අපරාධ රුමේනියාවෙත් නැතු මම මෙහෙට ආවේ කියන අය මට පුද්ගලිකවම මුණ ගැහිලා තියෙනවා. මම කියන්නේ එහෙම යන්න එපා කියලා නෙවෙයි. යනවා නම් හරි ප්ලෑන් එකක් ඔළුව තියාගෙන යන්න ඕන.
එහෙම ගිහින් සාර්ථක වුණ අය ඕන තරම් ඉන්නවා. ඒක රඳා පවතින්නම ඔයාගේ උනන්දුව, හැකියාව සහ කැපකිරීම මත. විශේෂයෙන්ම ඔය හැම ප්‍රශ්නයකටම මුල් වෙන්නේ ණය වෙලා ආවම ඒ ණය මුදල ගෙවා ගන්න බැරි වුණාම තමයි. ඒ නිසා ප්‍රධානම දේ තමයි රුමේනියාවේ වැටුප සහ ඔයාට ගෙවන්න තියෙන ණය මුදල සහ වියදම ගැන හොඳ අවබෝධයකින් සහ හොඳ ප්ලෑන් එකකින් රුමේනියාවට එන එක. විශේෂයෙන්ම ඔයා එන රැකියාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. රැකියාව මත වැටුප ගොඩක් උස් පහත් වෙනවා. ඒ වගේම ඇග්‍රීමන්ට් එකේ තියෙන රැකියාවට අදාළ වැටුප නොගෙවන අවස්ථාම මොන තරම් රුමේනියාවේදී දැකලා තියෙනවා. විශේෂයෙන්ම ගාමන්ට්, කුඩා බේකරි, කුඩා වෙළඳසැල් වගේ ආයතන නිසියාකාර වැටුපක් ගෙවනවා අඩුයි. මම කියන්නේ හැම ගාමන්ට් එකම හොඳ නැහැ කියලා නෙවෙයි. නමුත් මම පුද්ගලිකව දන්නවා නිසි වැටුප, නිසි දවසට වැටුප නොගෙවන, ඒ වගේම එකමඩේෂන් පවා ඉතාමත් නරක තත්ත්වයේ තිබෙන ආයතන ගැන. ඒ වගේම විශේෂම කාරණයක් තමයි ඔයා රුමේනියාවට ආවට පස්සේ අනවශ්‍ය නිදහසක් භුක්ති විඳින්න යන්න එපා. රුමේනියාව කියන්නේ ගොඩක් නිදහස් යුරෝපීය සංස්කෘතියක් තියෙන රටක්. ලංකාවේ නැති නිදහස ඔයා රුමේනියාවේ අනවශ්‍ය සහ නාස්තිකාර විදියට භුක්ති විඳින්න යන්න එපා. සල්ලි හම්බ කරනවට වඩා සල්ලි නාස්ති කරන්න ක්‍රම රුමේනියාවේ ඕන තරම් තියෙනවා. ඒ නිසා ලංකාවේ ඉන්න ඔයාගේ බිරිඳ, දරුවෝ, අම්මා තාත්තා ගැන හිතලා නාස්තිකාර පුද්ගලයෙක් වෙන්න එපා. ඔයා රුමේනියාවට ආපු ටාගට් එක කොහොම හරි අචීව් කරන්න උත්සාහ කරන්න. ජීවිතය අවුල් කරගන්න එපා. ඒ වගේම හරියට පඩිය ගෙවන, හොඳ කැමඩේෂන් දෙන, අවශ්‍ය තරමට ආහාර පාන වියදම් දෙන හොඳ කම්පැනි රුමේනියාව ඕන තරම් තියෙනවා. ඔයා එන රැකියාව පිළිබඳව හරියට හොයලා බලලා එන්න. විශේෂයෙන්ම මෑන් පවර් ජොබ් වලට එන්න එපා. ඔයා නොහිතන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා රුමේනියාවට එන්න හිතාගෙන ඉන්නවනම් ඔයා හැම පැත්තක් ගැනම හොඳට හිතලා බලලා හොයලා බලලා කටයුතු කරන්න ඕන. රුමේනියාව කියන්නේ නරක රටක් නෙවෙයි. හරියට ප්ලෑන් කරලා ඕනෙම කට්ටක් කාලා ගොඩ දාගන්න හිතාගෙන එනවනම් ගොඩ යන්න බැරි රටක් නෙවෙයි. ඒක රඳා පවතින ඔයාගේ තීරණ මත. ඔයා ගන්න තීරණ වලට ඔයාට වල් කියන්නම වෙනවා. මම අද වීඩියෝ එකෙන් කතා කළේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන. කවුරුත් වැඩි කතා නොකලට රුමේනියා සීනය පමණක් මාකට් කළාට ඇත්තම තත්ත්වය මේක තමයි. ඒ නිසා ඔයාගේ ගමන හරියට ප්ලෑන් කරගෙන ජීවිතය සාර්ථක කරගන්න උනන්දු වෙන්න. අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයා තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඒ වගේම bell icon එකක් click කරොත් මම වීඩියෝ එකක් දැම්ම ගමන්ම බලන්නත් පුළුවන්. ඔයාලගේ විදේශගත වීමේ සිහිනය සැබෑවක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් ඔයාලට සුබම සුබ දවසක්.